iBond කියලා පිළිගන්න මගේ ආදරණීය යාළුවෝ හැමෝම ඉතින් අපි අද කතා කරන්න යන මාතෘකාව තමයි eBay. ඉතින් මොකක්ද මේ eBay කියලා කියන්නේ? eBay කියලා කියන්නේ ලෝ වටා සිටින ගැනුම්කරුවන් සහ විකිණුම්කරුවන් එකිනෙකට මුණ ගැහෙන තැනක්. අන්තර්ජාලය තුල විශාලතම වෙළඳාම් සිදුවෙන තැනත් මෙතන කියලා කිව්වොත් මම වැරදි නෑ. ඉතින් මේ eBay එකෙන් අපිට බඩු මිලදී ගන්නට හැකියාවක් තියෙනවා. ඉතින් අපි සාමාන්‍යයෙන් පිටරට බඩුවක් ලංකාවේදී මිලදී ගන්නවා නම් ලොකු ගාණක් ගෙවන්නට වෙනවා. ඉතින් මේ වගේම තියෙන ලොකු වෙනස ගොඩක් වෙලාවට පටු කරන තැනක් තමයි මේ eBay කියලා කියන්නේ. උදාහරණයක් විදිහට ගත්තොත් ඇමරිකාවේ යම්කිසි භාණ්ඩයක් තියෙනවා රුපියල් 5000යි. දකුණු කොරියාවේ භාණ්ඩය තියෙනවා රුපියල් 6000යි. ලංකාවේ භාණ්ඩය තියෙනවා රුපියල් 9000යි. ඉතින් එතනදී රුපියල් 2000ක 3000ක ලොකු වෙනසක් වෙලා තියෙනවා. නමුත් මේ රටවල් තුනේම මිල බලලා සාපේක්ෂ මිලකදී තමයි eBay එක ඇතුළේ බඩු විකුණන්නේ. සාමාන්‍යයෙන් 8000යි කියලා හිතන්නකෝ. ඒ 8000යි නම් විකුණුම් කරුවන් ඉන්නවා ඔයාලට 7000 එහෙම නැත්නම් 7500 8500 මේ ආකාරයේ ළඟ දෝලණය වෙන විකුණුම් කරුවන් ඉන්නවා මේ eBay එක ඇතුලේ. ඉතින් එහෙම කිව්වහම දැන් ඔයාලට හිතෙනවා ඇති ලොකු ගණන් වලට බඩු විතරක් තියෙන කියලා. එහෙම නෑ. Tamanට ඕන බඩුවක් මෙතන සර්ච් කරලා හොයාගන්න පුළුවන්. ඒ වගේම ලංකාවේ ඔයාගේ ගෙදරටම ගෙන්න ගන්නත් පුළුවන්. ලංකාවේ විතරක් නෙමෙයි. ඔයා මොන රටක හිටියත් ඔයා ඉන්න තැනට මේ භාණ්ඩය, අදාළ භාණ්ඩය ගෙන්න ගන්නටත් හැකියාවක් තියෙනවා. යන කාලය සාමාන්‍යයෙන් දින 30ත් 28ත් අතර ප්‍රමාණයක් තමයි යන්නේ. right. එහෙමනම් අපි බලමු eBay account එකක් හදාගන්නේ කොහොමද සහ ඒ හදාගත්ත account එක හරහා කොහොමද ගනුදෙනු කරන්න කියලා ඔයා. right. එහෙමනම් අපි යමු. let's do it. හොඳයි යාළුවනේ ඉතින් වීඩියෝ එකට යන්න කලින් මතක් කරන්න ඕනේ නාමල් බාලසූරිය YouTube page එක. ඒකට subscribe කරලා set වෙන්න. මේකේ තියෙනවා ගොඩක් videos දැනට ඔයාලා වෙනුවෙන් පළ කරලා මේ වගේ technically දේවල්. ඉතින් ඒ වගේම නාමල් බාලසූරිය return Facebook page එකක් තියෙනවා. ඒකටත් like එකක් දාලා set වෙන්න අපේ වීඩියෝ මුලින්ම බලන්න. මේකට subscribe කරාට පස්සේ ඔයාලට පුළුවන් අපේ වීඩියෝ මුලින්ම බලන්න. එහෙමනම් අපි යමු ebay.com එකට. ebay.com කියලා ගහලා මම search කරගෙන තියෙනවා මේ විදිහට. ඉතින් ඔයාලට eBay use කරන කෙනෙක් නම් ඔයාලට පුළුවන් Apple App Store එකෙන් download කරගන්නත් පුළුවන් application එක. ඒ වගේම Android Play Store එකෙන් මේක download කරගන්නත් හැකියාව තියෙනවා. Nokiaත් apps වලින් download කරගන්න පුළුවන් හැකියාව තියෙනවා eBay app එක. ඉතින් right මම යන වෙබ්සයිට් එක ඇතුළට ගියාට පස්සේ ඔයාලට මෙන්න මේ වගේ දිස් වෙනවා. මෙතනදී අපි account එකක් තාම හදලා නැහැ. ඉතින් ඔයාලට දැනට පුළුවන් account එකක් හදන්න නැතුවම මේක ඇතුලේ තියෙන්නේ මොනවද කියලා search කරලා බලන්න. අපි all categories කියන එක බලමු. මෙතනදී තියෙනවා categories වලට වෙන් කරලා. කැලි වලට වෙන් කරලා තිනවා ඔයාලට පහසුවෙන් තෝරගන්න. ඔන්න මේ ඒ වගේම කියන්න ඕනේ මේක ඇතුලේ ඔයාලට ඕන දෙයක් විකුණන්න පුළුවන් කියලා කියන්න බෑ. සමහර නීති තියෙනවා. නමුත් ගොඩක් දේවල් මේක ඇතුලේ විකුණන්න තියෙනවා. උදාහරණයක් විදිහට බලමුද ලංකාවේ රුපියල් 20 කොලේ කීයටද විකිනෙන්නේ කියලා මේක ඇතුලේ. right මෙන්න තියෙනවා ලංකාවේ 20 කොලේ. ලංකාවේ 20 කොලේ විකිනෙනවා ඩොලර් 3.99කට. ඒ කියන්නේ රුපියල් 400කට වැඩි මුදලකට විකිනෙනවා රුපියල් 20 කොලේ. ඉතින් මේ 20 කොලේ දැන්ට මේ වෙද්දි අපිට බලා ගන්න පුළුවන් මේ සෙලර් top rate ගහලා තියෙන සෙලර් කෙනෙක් 20 කොලේ ඩොලර් 3.99ක් වෙනවා 10ක් තියනවා කියලා කියනවා. තව එකක් විකුණලා තියෙනවා. ඔන්න එක 20 කොලයක් විකුණලා තියෙනවා 10ක් තව තියනවා කියලා කියනවා. දැන් ඉතින් මේක පෙන්නේ උදාහරණයක් විදිහට ඊට පස්සේ ආය ලංකාවේ තියෙන සල්ලි ටික ඔක්කොම විකුණන්න එපා පිටරටට. ඇත්තටම මුදල් විකිණීම තහනම්. නමුත් මේක ඩැමේජ් විදිහට දාලා තමයි විකුණන්නේ. ඒ වගේම ඔයාලට පේන පහතින් තියෙන සජෙෂන් 2.78ට මේ 20 කොලේ ගන්න තියෙනවා. 20 කොලේම ඩොලර් 4.99ටත් විකුණන්න තියෙනවා. රුපියල් 50කත් 4.99ට තියෙනවා. රුපියල් 100ට අහිංසක විදිහට විකුණන කෙනෙකුත් ඉන්නවා. ඉතින් අපිට මේ ඕනම දෙයක් මෙතනින් මිලදී ගන්නට හැකියාව තියෙනවා. টොප් සේල්ස්මන්ලා ඉන්නවා. ඒ වගේම টොප් බයර්ස්ලාත් ඉන්නවා මේක ඇතුලේ. ඒ කියන්නේ හොඳම මිලදී ගන්න කට්ටියත් මේක ඇතුලේ වෙනම රේට් කරලා තියෙනවා. right ඉතින් හැම දෙයක්ම කතා කරන්න කලින් අපි යමු account එක හදාගන්න. ඔයා eBay එකට ගියාට පස්සේ ඔයාලට පුළුවන් මෙන්න මෙතන ඔයාලට උඩින් පේන ඇති hi sign in or register කියලා. right ඉතින් register කියන එක තමයි මම තෝරගන්නේ. මෙතනදී මම අලුත්
මේල් එකකට තමයි මේ account එක හදන්නේ. register කියන එක මම තෝරගත්තා. right. ඉතින් ඔන්න මට email එකයි password එකයි හැම දෙයක්ම ඉල්ලනවා. ඉතින් අපි මුලින් ඉඳලා යමු. register කියන option එකේ තමයි මම ඉන්නේ. මම ගහන්නම් mail එක. ඔයාලට මතක ඇති මම account විනාඩි 2කින් account 5ක් කියන පාඩමේදී හදාගත්ත mail එක මම ඒක තමයි ගහන්නේ. මේ පාරත් ඔයාලට පුළුවන් ගහන්න. මෙතනදී copy paste කරන්න බෑ. දැන් ඔයාලා හිතයි මම copy paste නොකර ඇයි මම මේක මෙතන type කරන්නේ කියලා අපහො. copy paste කරන්න බෑ. ඉතින් ඔයාලට පුළුවන් මෙතනදී password එකක් හදාගන්න. මේ password එක ගොඩක් strong එකක් වෙන්න ඕනේ. ඉතින් මේක මම ඔයාලට කියලා දෙන්නම්. කොහොමද strong password එකක් හදාගන්න කියන එකත්. right strong password එකක සාමාන්‍යයෙන් හිතා ගන්න බැරි password එකක් වෙන්න ඕනේ. ඒ කියන්නේ ඉලක්කම් තියලා තිබ්බොත් ඉලක්කම් 10නේ තියෙන්නේ අපිට. ඒ කියන්නේ 0 1 2 3 4 5 6 7 8 9. ඉතින් ඔය ඉලක්කම් 9 විතරයි තියෙන්නේ. ඒ 9 ඇතුළත කෙනෙක්ට හැක් කරන්න ලේසි. ඉතින් ඒක නිසා අපි ඉලක්කම් අකුරු symbols ඒ හැම දෙයක්ම දාලා තමයි අපි password එකක් හදාගන්නේ. ඉතින් අපි හදලා බලමු password එකක්. ඔයාලට මෙතන පේනවාද මෙන්න මෙහෙම set එකක් තියෙනවා. මෙන්න මෙහෙම set එකක් තියෙනවා මෙතන. මේ වගේ කැමති එකක් use කරන්න ඕනේ. ඒ වගේම number use කරන්නත් ඕනේ, අකුරු use කරන්නත් ඕනේ. ඉලක්කම් හෝ අකුරු 6ට වැඩි වෙන්න ඕනේ. 6ත් 64ත් අතර ප්‍රමාණයක් ඔයාලට ගහන්න පුළුවන්. මේකේ password එකක් හදනකොට. ඉතින් මම ගහන්නම් මුලින් ඉඳලා. මතක හිටින password එකක් වෙන්නත් ඕනේ. right ඉතින් ඔයාලට පේනවා පහළටින් වැටෙනවා මේ password එක strong එකද weak ද කියලා. ඉතින් මේක හොඳට කොළ පාටට තියෙනවා නම් ඇත්තටම password එක ගොඩක් strong. ඒ කියන්නේ බින්ද හෙලන්න අමාරු password එකක් තමයි ඒක. right එහෙමනම් මම password එක ඔයාලට පෙන්වන්න නැහැ ඇත්තටම මෙතනදී. ඔයාගේ name එක දෙන්න ඕනේ. name එකේදී ඔයාලට කොටස් දෙකක් දෙන්න වෙනවා first name and last name කියලා. මෙතනදී ඔයාලට පුළුවන් පළවෙනි name එක විදිහට ඔයාගේ නමේ මුල් නම last name එක විදිහට ඔයාගේ surname එක මේ විදිහට use කරන්න පුළුවන්. ඊගාවට phone number එක ඔයාලට මෙන්න මෙතන රට තෝරන්න වෙනවා. දැන් ඉන්න රට මම තෝරන්නම් South Korea ඉන්නේ. South Korea කියන එක තෝරන්නම්. ඊගාවට මගේ phone number එක ගහන්න වෙනවා. ඉතින් මම මේ විදිහට phone number එක ගහගෙන තියෙනවා. ඊගාවට ඔයාලට පුළුවන් register කියන බටන් එක use කරන්න. ඇතර මේ number එක නම් වැඩ කරන number එකක් නෙවෙයි. ඔන්න ඊගාවට දෙනවා fix highlight in fields below කියලා. මෙතන password එක ඔයාලට පේනවාද මේ රතු පාටින් box කරලා තියෙනවා. ඉතින් මේක වැරදි නිසා නෙමෙයි box කරලා තියෙන්නේ. මේක ආපහු ගහන්න කියලා තමයි ඒ කියන්නේ ඔයාලට. මේ වගේ කීප වතාවක් ඔයාලට password එක ගහන්න වෙනවා ඇත්තටම. right ඔන්න register කියන එක දුන්නා. ඊට පස්සේ ඔන්න දැන් දාලා තියෙනවා welcome to eBay නාමල් කියලා. ඉතින් eBay එකට welcome කියලා පිළිගන්නවා. ඊට පස්සේ ඔයාලට පුළුවන් code එකක් pin number එකක් ගෙන්න ගන්න ඔයාගේ phone number එකට. ඉතින් මම මෙතනින් text me a pin number කියන එක දුන්නොත් මගේ phone එකට එනවා pin number එකක්. ඉතින් මේ number එක දැනට මගේ ගාව නැහැ. ඉතින් ඒක නිසා මම මේකට pin එක යවන්නේ නැහැ. no thanks කියලා මම යනවා shopping එකට. right ඔන්න මම හරියට account එක හදාගත්තා. ඒ වගේම ඔයත් හරියට account එක හදාගත්තා නම් ඔයාට වැටෙනවා ඇති වම් පැත්තේ ඉහළ කෙළවරින් hi කියලා ඔයාගේ නම වැටිලා ඇති. ඉතින් මේ විදිහට තමයි eBay account එක හදාගන්නේ. දැන් account එක අපි හදාගෙන ඉවරයි. ඊගාවට ඔයාට බඩුවක් මිලදී ගන්න යන්නේ. ඔයා මොන හරි දෙයක් මිලදී ගන්න යන්නේ. අපි හිතමු හොඳ ඇඳුමක් අපි ටී-ෂර්ට් එකක් ගෙන්න ගමු. slim fit ටී-ෂර්ට් එකක් කියලා සර්ච් කරලා බලමු එන්නේ මොනවද කියලා. ඉතින් ඔන්න ටී-ෂර්ට් සෙට් එකක් ආවම
ඔයාලට පේනවාද මෙතන තියෙන ගණන් ඒ වගේම විකුණන ප්‍රමාණයක් තියෙනවා. ඒ කියන්නේ විකුණපු ප්‍රමාණය. දැන් බලන්න මේ හැම එකකම හැම ෂර්ට් එකකම හැම පෝස්ට් එකකම යටින් තියෙනවා විකුණපු ප්‍රමාණය. මේ ෂර්ට් එක තියෙනවා ඩොලර් 4යි. ඉන්ටර්නැෂනල් shipping free. ඒ කියන්නේ ඔයාට මේක ගෙන ගන්න පුළුවන් free. ඒ කියන්නේ ගෙවන මුද්ද ඒ කියන්නේ ඔයාට මේක එවන්න යන ගාස්තු මෙයාලා ඇඩ් කරගන්නේ නැහැ. මේ ඉන්ටර්නැෂනල් shipping free කියලා කියන්නේ ඒකයි. ඒ කියන්නේ ඔයාට ඕනම රටක ඉඳලා ඔයාගේ ලංකාවට හරි ඔයා ඉන්න තැනකට ගෙන්න ගන්න මුදල් ගන්නෙ නැහැ කියලා තමයි කියන්නේ. ඉතින් මෙතන රටවල් හැම රටකම වගේ ගනුදෙනුකාරයෝ ඉන්නවා. ඉතින් ඒක නිසා ඒ ඕනම රටක රට මොකක් වුණත් ඔයා ඉන්න තැනට ගෙන්න ගන්න තැපැල් ගාස්තු අය කරන්නේ නැහැ. ඉතින් ඒක තමයි මේ කියලා තියෙන්නේ free international shipping කියන එකේ. ඊගොඩ ඔයාලට යට පේනවා ඇති 170ක් විකුණලා තියෙනවා කියලා. මේ විකුණපු යුනිට් ගාන විකුණපු කෑලි ගාන තමයි මෙතනින් වැටෙන්නේ 170ක් sold කියලා. right අපි මේ වගේ ටිකක් පහළට බැලුවොත් මෙන්න මේ වගේ අපිට බලා ගන්න පුළුවන් ගොඩක් කීපයක්. right මෙන්න මේක සෙට් වෙනවා කියලා හිතලා මම මේක ගන්නම්. දැනට ඔයාලට මේකක් පෙන්වන්න ඕනේ නිසා ඊට පස්සේ මෙහෙම එක පෝස්ට් එකක් තෝරගත්තට පස්සේ ඔයාලට ඒකේ කලර්ස් සහ ඒ බාණ්ඩේ කොහොමද කියලා මෙතෙන්ට ඇවිල්ලා බලන්න පුළුවන්. ඔයාලට පේනවා ඇති මෙතෙන්ට ආවට මෙන්න මේ වගේ ප්‍රධාන මේන් පික්චර් එක පේනවා. ඊට පස්සේ මේක ගන්න පුළුවන් කලර්ස් තියෙනවා. බ්ලැක් වලින් ගන්න පුළුවන්. ඊගාවට ඇෂ් කලර් එකෙන් ගන්න පුළුවන්. වයිට් වලින් ගන්න පුළුවන්. right ඇෂ් එක බලමු. black. right මේ ඊට පස්සේ ඔයා එන්න ඕනේ දකුණු පැත්තට. දකුණු පැත්තට ආවට පස්සේ බලන්න මුලෙම ඉඳලා යන් අපි new man slim fit cotton මේක cotton t-shirt එකක් slim fit මුලින්ම තියෙනවා බාණ්ඩේ ගැන විස්තරේ. මොකක්ද මේ බාණ්ඩේ? ඊගාවට තියෙනවා සෙලර්ගේ name එක. මාෂ් ස්ට්‍රෝංගර් කියලා දාලා තියෙන ඒකේ යාගේ යූසර් නේම් එක. ඊගාවට මෙන්න දාලා තියෙනවා තරු කීයක් අරගෙන තියනවද කියලා. මේක තරු දෙන්නේ ඒ කියන්නේ eBay එක ඇතුළේදී තරු දෙන්නේ බාණ්ඩේ ලබා ගත්ත කෙනා. මම මොනවා හරි ඕඩර් කරලා බාණ්ඩේ මට ආවට පස්සේ eBay එකෙන් එනවා මේල් එකක් ඔයාගේ බාණ්ඩේ එව්වා ෆීඩ්බැක් එකක් දෙන්න කියලා. ඒ කියන්නේ මගේ බාණ්ඩේ ආවට පස්සේ මම ආපහු eBay එකට කියන්න ඕනේ මේ සෙල අදාළ කාල සීමාව ඇතුළත අපිට මේ බාණ්ඩේ එව්වා මේකට දවස් 28ක් ගියා එහෙම කියලා කියන්න ඕනේ. එහෙම එව්වේ නැත්තම් අදාළ කාල සීමාව ඇතුළත මාස ගණන් එවන්න නැතුව හිටියා නම් එහෙම ඔයාලට පුළුවන් නෙගටිව් ෆීඩ්බැක් එකක් දෙන්න. ඉතින් මේ සෙලට හම්බෙලා තිනවා 99.4ක පොසිටිව් ෆීඩ්බැක් එකක්. ඒ කියන්නේ මෙයා ඉක්මනට බඩු එවලා තිනවා. ඒ වගේම ගනුදෙනු කරවන්න තෘප්තිමත් කරලා තිනවා. ඊගාවට මෙන්න තිනවා සම්මානේ. සම්මානයේද මොකක්ද ඒකට කියන්නේ? මොකක් හරි මෙඩල් එක. টপ රේට් සෙලර් කියලා. මේ টপ රේට් එකක් දෙන්නේ සාමාන්‍යයෙන් eBay එක ඇතුලෙන් හොඳට බිස්නස් කරලා හොඳ තැනක් තියාගෙන ඉන්න අයට විතරයි. ඉතින් ඒ වගේම මෙයාලා විශ්වාසයි. ගොඩක් වෙලාවට මේ අයට ලැබෙනවා money back guarantee එකක් free. එහෙම නැත්නම් පුංචි මුදලක් ඔයාගෙන් අය කරගෙන money back guarantee එකක් දෙනවා. ඒ කියන්නේ බැරි වෙලා හරි ඔයාගේ බාණ්ඩේ ඔයාලට ලැබුණ නැත්නම් ඔයාට ආපහු සල්ලි ගන්න පුළුවන්. ඉතින් ඒක තමයි money back guarantee එකක් කියන්නේ. ඒක හම්බෙනවා මේ top rated sellers ලට. ඊට පස්සේ ඔයාලට පුළුවන් item condition එක බලන්න. item එකේ condition එක ඔන්න දාලා තිනවා new without tax කියලා. ඒ කියන්නේ මේකේ tag නෑ මොකොත්. ඒ කියන්නේ t-shirt එක අලුත්. නමුත් අර ඔයාලා ගන්නකොට ගහලා තිනවනේ tag ඒව නෑ කියලා කියනවා. ඒ වුණාට t-shirt එක අලුත් කියලා කියනවා. ඉතින් කලර් එක තෝරගන්න පුළුවන් black එකෙන් ඊගාවට size එක තියෙනවා. medium, large, XL කියලා තියෙනවා. මම medium. ඒක නිසා ඔන්න medium තෝරගත්තා. ඔන්න එකයි තියෙනවා. එකයි කියලා තියෙනවා. අතනදී ඔයාලට පෙන්නපු ඩොලර් ගානම තමයි මෙතනදී වෙනස් මුදල් අගයකට පරිවර්තනය කරලා තිබුණත් යටින් තියෙනවා ඔයාලට ඩොලර් 2.57යි කියලා. ඊට පස්සේ ඔයාලට පුළුවන් මේක buy it
now කියන එකට දාන්න. එහෙම නැත්නම් ඔයාලට පුළුවන් add to watch list එකට දාන්න. ඒ වගේම add to collection එකට දාන්නත් පුළුවන්. collection එකට add කරන්නත් පුළුවන්, watch list එකට add කරන්නත් පුළුවන්, දැන් මිලදී ගන්නත් පුළුවන්. ඉතින් මම මේක watch list එකට දානවා. watch list එකට දැම්මට පස්සේ ඔයාලට ලැබෙනවා ඔයාගේ watch list එක open වුණා කියලා. ඊගාවට collection වලටත් මම එකතු කරනවා. මගේ t-shirt මම බලන ඒවා මට පුළුවන් collection එකක් හදන්න. ඉතින් මම ගහන්නම් my t-shirt කියලා ඔන්න මම collection එකක් create කරා. add to creation කියලා දැම්මා. ඔන්න මගේ t-shirt collection එක. ඉදිරියේදී කියලා දෙන්නම් මේ collection හදලත් ඔයාලට සල්ලි හොයන්න පුළුවන් eBay එකෙන්. ඒ කොහොමද කියලාත් මම ඉස්සරහට කියලා දෙන්නම්. ඉතින් කොහොම හරි ඔයාලට පුළුවන් දැන් buy it now කියන එක දුන්නාට පස්සේ ඔයාලට පුළුවන් මේක ගන්න address එකක් දෙන්න. right ඉතින් ගොඩක් කට්ටියට තියෙන ප්‍රශ්නේ තමයි මෙන්න මේ ටික තමයි. ඒ කියන්නේ address එක දාගන්නේ කොහොමද කියන එක eBay එකට. right මම ශ්‍රී ලංකා කියලා දීලා තිනවා. ඊට පස්සේ address line එක 1 එක තියෙනවා. මේ 1 එකේදී ඔයාගේ ගෙදර මොකක් හරි එකක් තියෙනවා නම් ඒක ගහන්න. පළවෙනි එක මම ගැව්වා. ඒ වගේම ඔයාගේ ගෙදරට මොකක් හරි නම්බර් එකක් තියෙනවා නම් ඒකත් දාන්න ඕනේ. right මේ විදිහට ගෙදර නම්බර් එකක් දැම්මා. පළවෙනි line දෙකක් ගැව්වා. ඊට පස්සේ city එක city එක ඔයාලගේ address එකට එන මොකක්ද කියලා දාන්න ඕනේ. address එකේ අන්තිමට එන city එක. ඉතින් ඔයාලට ලියුම් එන address එක තියෙනවනේ. right මගේ address එක මගේ කොන මගේ නෙවෙයි මම ගත්ත address එක මේ විදිහට තියෙන්නේ 94න් 1 සඳමාලි මදුරුපිටිය අල්ගම කියලා. ඉතින් මේක තමයි address එක ලියුම් එන address එක. ඒකෙදි ගෙදර number එක සහ නම තියෙනවා. ඊට පස්සේ දෙවෙනි line එක තියෙනවා. ඊට පස්සේ තුන්වෙනි line එක වාගේ town එක. ඒ කියන්නේ වාගේ address එකේ අගටම තියෙන කොටස තමයි තුන්වෙනි line එක. අන්තිම line එක විදිහට දාන්නේ. ඊට පස්සේ state province region කියනවා postal code කියලා කියනවා. ඉතින් මේ postal code එක හොයාගන්න පුළුවන් ඔයාලට Google search කරලා. මම ගොඩක් පිටිසර පළාතක් තමයි තෝරගත්තෙත් මේකට ඔයාලා පහසුවෙන්ම හොයාගන්න පුළුවන් වෙන්න. අල්ගම sub post office කියලා තියෙනවා. මෙතනදී අපිට කෝඩ් එක හොයාගන්න පුළුවන්. Google search කරපුවම ලේසියෙන් හොයාගන්න පුළුවන්. කෝඩ් එක තමයි postal 71607. ඉතින් postal code එක මම මෙතනින් type කරනවා. 71607 තමයි postal code එක. මෙතනදී ලංකාවේ නම්බර් එකක් දෙන්න වෙනවා. right මම මේ විදිහට නම්බර් එකක් දුන්නා. ඊට පස්සේ මෙතන state province region කියලා කියන්නේ ඒකත් ඔයාලට පහසුවෙන්ම හොයාගන්න පුළුවන්. අර මෙව එක ගත්ත තැනින්ම postal එක මේක කෑගල්ල දිස්ත්‍රික්කයේ සබරගමුව පළාතේ තමයි තියෙන්නේ කියලා. ඔයාලට ඔන්න පේනවා ඇති සබරගමුව තමයි මම මේකට දෙන්න ඕනේ. province එක මගේ සබරගමුව. right province එක කියලා කියන්නේ ඔයාට ළඟම පළාත නැත්නම් ඔයාගේ address එක හඳුනා ගන්න පුළුවන් method එක. ඉතින් මේක ඔයාට postal code එක ගන්න තැනදීම ගන්න පුළුවන්. province කියලා එකක් තියෙනවා අනිවාර්යයෙන්ම හොයාගන්න ලේසි පහසුවෙන්ම. ඉතින් province කියන එකේ මේකේ සබරගමුව තමයි province එක. මම province එක ගහන්නම් මෙතන. right දැන් බලන්න සබරගමුව කියලා තියෙනවා province එක. ඊට පස්සේ සබරගමුවේ මෙන්න මේ අදාළ තැපැල් කන්තෝරුවට තමයි මේක එන්න ඕනේ. ඊගාවට address එක තියෙනවා ඒ අදාළ තැපැල් කන්තෝරුවෙන් අල්ගමට. අල්ගම තැපැල් කන්තෝරුවෙන් උප තැපැල් කන්තෝරුවෙන් මෙන්න මේ address එකට. මේ විදිහට ඔයා ගලප ගන්න ඔයාගේ address එක. ඊට පස්සේ ඔයාලට පුළුවන් මෙතනින් continue කියන එක දෙන්න. continue දුන්නාට පස්සේ ඔන්න කාට් එකට ඇඩ් වෙනවා. දැන් මේක ගත්තා නෙවෙයි අපි කාට් එකට තමයි ඇඩ් උනේ. ඉතින් ඔයාට මේ කාට් එක බලන්න යන්න පුළුවන් මෙන්න මෙතනින්. මේ කරත්තයක් තියෙන්නේ.
ඒක තමයි අපේ කාට් එක. කාට් එක තාම empty කියලා කියනවා. ඊට පස්සේ ඔන්න එකක් දාලා තියෙනවා your shopping cart is empty but is does not have to be add to cart option එක දෙනවා. දැන් ඉතින් ඔන්න අපිට add to cart option එකක් තියෙනවා අලුතෙන් එකතු වෙලා. මම ආපහු යන්නම් මේකේ. right ඔන්න දැන් අපිට අලුත් option එකක් ඇවිල්ලා තිනවා add to cart කියලා. ඉතින් මෙන්න මේ add to cart කියන එකෙන් මම open කරගන්නවා. open කරගත්තේ ඔන්න ආපහු මේක දෙන්න කියලා කියනවා. ඒ කියන්නේ cart එකට add කරාට පස්සේ address එක දෙන්න කියලා කියනවා. මේක address එක නොදී යන්න බෑ. address එක දෙන්න ඕනේ ආපහු. ඒ කියන්නේ ඔයා සමහරලාට මෙතනින් අරගෙන වෙන තැනකට යවනවා වෙන්න පුළුවන්. ඒක නිසා ආපහු address එක ඉල්ලනවා. මම දීපු address එක ආපහු දෙන්න. ඉස්සරලාම කියන්න ඕනේ අපි ඉස්සරලාම දුන්නේ අපේ address එක. ඊට පස්සේ මේ දෙන තැනට මේ address එක දෙන තැනට අපිට ඕන address එකක් දෙන්න පුළුවන්. ඔයා මේක යාළුවෙක්ට gift එකක් විදිහට යවනවා නම් ඔයාට යාළුවාගේ address එක මෙතනට දෙන්න පුළුවන්. right ඔයාගේ address එකටම දානවා නම් පළවෙනි address line එක type කරාට පස්සේ අනිත් ටික සම්පූර්ණයෙන් fill කරගන්නවා. right මම continue යන්න. continue ගියාට පස්සේ මෙන්න මේ වගේ එකක් වැටලා තියෙනවා cart එකට. දැන් මේක තියෙන්නේ cart එකේ 8.9 ගාන shipping free කියලා කියනවා. මේ තියෙන ඔයාගේ postal code එක ඔයාලට මතක නා. postal code එකෙන් තමයි අඳුරගන්නේ බාණ්ඩ එන්න ඕනේ තැන. මේකට shipping free කියලා කියනවා. ඒතකොට total ගාන 8.59 ඩොලර්. ඊට පස්සේ ඔයාට පුළුවන් මෙතනින් proceed check out කියන තැනින් මෙතනින් ඔයාට පුළුවන් සල්ලි ගෙවන්න. right සල්ලි ගෙවන තැනට ආවට පස්සේ ඔයාගෙන් අහනවා PayPal ද ගෙවන්නේ credit ද debit card ද මොකක්ද කියලා. එතකොට address එකක් දීලා තිනවා. මේක කැමති නම් change කරන්න පුළුවන් මෙතනින්. ආපහු primary address එක තමයි අපි අර කලින් දීප එක. මේ තියෙන්නේ දැන් දීප address එක. දෙකම එක නිසා වලට වෙනස හොයන්න බෑ. මම ඒකයි කිව්වා ඔයාට වෙන තැනකට යවන්න ඕන නම් මේ address දෙකටම නැතුව වෙන address එකකට යවන්න ඕන නම් මෙතෙන්ට පුළුවන් add a new address කියන තැනින් ඔයාට තව address එකක් දාන්න. ඉතින් වෙන address එකකට නෙමෙයි යවන්න ඕනේ. මට කලින් එකට කියලා යවන්න ඕනේ කියලා හිතනවා නම් ආපහු cancel කරලා ඔයාලට පුළුවන් මෙතනට එන්න. ඊට පස්සේ මේ address එකට තමයි යවන්නේ. මම primary address එකට primary එක select කරගත්තා. select කරලා ඉවරලා ඊට පස්සේ ඔයාලට පුළුවන් මෙතනින් confirm and pay කියන එක දෙන්න. ඊට පස්සේ confirm and pay කරන්න කලින් මෙතනින් තෝරගන්න ඕනේ එකක් මොකක් හරි credit card එකකින් නම් ගෙවන්නේ. credit card එකේ card number එකයි expire වෙන date එකයි security code එකයි ඉල්ලනවා. විශේෂයෙන්ම කියන්න ඕනේ first and last name credit card එක විදිහට දෙන්න ඕනේ මෙතනදී. ඒ විදිහට තමයි අපි credit card එක හරහා මෙතනදී payment කරන්නේ. ඊට පස්සේ done කියන එක දුන්නාට පස්සේ ඔයාට mail එකක් එනවා. එතකොට ඔයා මේක මිලදීගෙන ඉවරයි. ඊට පස්සේ PayPal හරහා ඔයා ගෙවීමක් කරනකොට වෙනම එකක් open වෙනවා මේ විදිහට. මේක ඇතුලේ ඔයාගේ PayPal එකයි password එකයි තියෙනවා. මේක හරහා ඔයාට පුළුවන් ගෙවීම කරන්න මේ login to PayPal කියන තැනින්. කොහොම වෙතත් එතකොට ඔයා pay එක සම්පූර්ණයෙන් කරලා ඉවරයි. payment එක සම්පූර්ණයෙන් කරලා ඉවරයි. ඉතින් ඒක නිසා මෙතනින් එහාට මම යන්නේ නැහැ. මොකද මේක මිලදී ගැනීමේ අවශ්‍යතාවයක් මට නැති නිසා. ඉතින් කොහොම හරි මේ විදිහට තමයි eBay එක ඇතුලේ ගනුදෙනු සිද්ධ වෙන්නේ. ඒ වගේම ඔයාලට දැන් ප්‍රශ්නයක් ඇති මේක ගන්න විතරද පුළුවන් අපිට විකුණන්න බැරිද කියලා. ඇයි බැරි විකුණන්නත් පුළුවන්. එහෙමනම් ඔයා අද ඉගෙන ගත්තා කොහොමද eBay එකක් හදන්නේ සහ මොකද්ද eBay එකක් කියන්නේ. ඒ වගේම ඔයා මේ eBay එක ඇතුලෙන් භාණ්ඩයක් ගන්නකොට කොහොමද ගන්නෙ, කොහොමද address එක දෙන්නේ, මොන වගේ address වලටද යවන්න පුළුවන්, address එක දාන්නේ කොහොමද, postal code එකක් කියන්නේ මොකක්ද, western province එකක් කියන්නේ මොකක්ද. ඉතින් මේ දෙක හොයාගන්නේ කොහොමද කියන මේ හැම දෙයක්ම අද ඉගෙන ගත්තා. ඉතින් ඊගාවට අපි
කියලා දෙන්න බලාපොරොත්තු වෙනවා මේ eBay හරහා ඉස්සරහට කරන පාඩම් වලින් e-money කියන කෝස් එකෙන් ඉස්සරහට e-money කෝස් එකක් එනවා අපේ ඒ කෝස් එක හරහා ඔයාලට මේකෙන් සල්ලි හොයන්නේ කොහොමද කියලාත් අපි කියලා දෙන්න බලාපොරොත්තුවක් තියෙනවා. ඉතින් eBay එක ඇතුලේ බඩු විකුණලා වගේම ඔයාලට තවත් දේවල් කර සල්ලි හොයන්න පුළුවන්. ඒ දේවල් හැම දෙයක්ම ගැන අපි ඉස්සරහට පියවරෙන් පියවර කියලා දෙන්නම්. e-money කියන කෝස් එක ගොඩක් වැදගත් එකක්. ඉතින් ඊගාවට කියන්න ඕනේ අනිවාර්යයෙන්ම මේ e-money කියලා කියද්දි PayPal උත් මතක් කර යුතුම දෙයක්. PayPal ගැන ඔයාලට සම්පූර්ණ විස්තරයක් සහ PayPal වලට සල්ලි දාන හැම දෙයක්ම ගැන ඔයාලට වීඩියෝ එකක් එනවා. ඉතින් චුට්ටක් ඉවසලා ඉන්න. තාම ආව විතරයි. ඒක නිසා පුංචි කාලයක් දෙන්න අපිට. අපි දවසකට එකක් වීඩියෝ දානවා. ඇත්තටම මේ කාර්යබහුල තත්ත්වයට එක්ක තමයි එහෙම හරි දාන්නේ. ඊට වැඩි දාන්න පුළුවන් නම් එහෙම දාන්නත් බලාපොරොත්තු වෙනවා. නමුත් හැකියාවක් නැහැ. ගොඩක් අර කාර්යබහුල නිසා ඉස්සරහට තවත් වීඩියෝස් අප්ලෝඩ් වෙනවා. අනිවාර්යයෙන්ම දවසකට එකක් එනවා. එහෙමනම් තවත් අපේ අප්ලෝඩ් වෙන අලුත් වීඩියෝස් එක එකතු වෙන්න මුලින්ම ඇවිල්ලා YouTube page එකට subscribe කරන්න. නාමල් බාලසූරිය. ඕනම social media කරා මාව හොයාගන්න පුළුවන් ඔයාලට. නාමල් බාලසූරිය කියලා type කරන්න විතරයි තියෙන්නේ. නාමල් බාලසූරිය return අපේ Facebook page එක. ඒකටත් like එකක් දාලා set වෙන්න පුළුවන්. මේ වගේ වීඩියෝ එකක් දාපු ගමන් මම ඒකෙත් අනිවාර්යෙන් post එකක් දානවා. ඒ වගේම කියන්න ඕනේ මේ වීඩියෝ එකට යටින් ඔයාලට කියන්න තියෙන දේවල් ඒ වගේම මේ වීඩියෝ එක ගැන ඔයාලට තියෙන අදහස් සහ ඉස්සරහට කෙරෙන්න ඕනේ මොන වගේ වීඩියෝස්ද කියන එක ඔයාලට යටින් කමෙන්ට්ස් කරන්න හැකියාවක් තියෙනවා. ඉතින් අඩුපාඩුවක් තියෙනවා නම් දෝෂයක් තියෙනවා නම් ඒ වගේම යෝජනාවක් චෝදනාවක් මේ ඕනම දෙයක් ඔයාලට පුළුවන් පහලින් තියෙන කමෙන්ට් බොක්ස් එකේ ලියන්න. ඒක අපිට ලොකු හයියක්. එහෙමනම් ගිහිල්ලා එන්නම් ආයෙත් දවසක අලුත් වීඩියෝ එකක් හමුවටතුරු ප්‍රාර්ථනා කරනවා ඔයාලා හැමෝටම සුබම දවසක් වේවා. සුබම අනාගතයක් වේවා. තාක්ෂණය පිරුණු හෙට දවසක් වේවා කියලා. පුරුදු විදිහට මම නාමල් බාලසූරිය